ඔයා හිතන විදිහට මාසෙකට රුපියල් 1,50,000ක් හම්බ කරන කෙනෙක් දුප්පත් කෙනෙක්ද නැත්නම් පොසත් කෙනෙක්ද? දත්තවලට අනුව මාසෙකට රුපියල් 1,50,000ක් හම්බ කරනවා නම් ඔයා ශ්‍රී ලංකාවේ 90%කට වඩා ආදායම් උපයනවා. හැබැයි අපි හැමෝම දන්නවා මාසෙකට ලක්ෂ 1.5ක පඩියක් තිබ්බහම ගෙයක් ගන්න එක, වාහනයක් ගන්න එක මේ වගේ දේවල් එච්චර ලේසි නෑ. එහෙමනම් 1,50,000ක පඩියක් තියෙන කෙනෙක්ගෙන් බද්දක් අය කරන එක සාධාරණද? බදු ක්‍රමය සාධාරණ වෙන්න නම් ධනවත් පිරිස බදු වලින් වැඩි ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ සමස්ත බදු ප්‍රමාණයම ඒ අය ගෙවන්න ඕනේ කියලා. මොකද අපි හැමෝටම අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම රටේ ව්‍යාපාර කරන එක එපා වෙන විදිහ බදු ක්‍රමයක් ගෙනාවොතින් රටේ ආදායමට ඒ වගේම රැකියාවලට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. වෙන්න ඕන දේ තමයි උපයන දෙයට ගැළපෙන විදිහේ බදු ක්‍රමයක් නිර්මාණය වෙන එක. මොකද ඇත්තම කතාව අපි බහුතරයක් ඉන්නේ ඉතාමත් ධනවත් පිරිසයි ඉතාමත් දුප්පත් පිරිසයි අතරමැද. එහෙනම් කවුද බදු ගෙවන්න ඕනේ? 2022 මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවා ගොනු වුණා. ඒ දවස්වල ආදායම් බදු සීමාව තිබුණේ මාසෙකට රුපියල් ලක්ෂයයි. නඩුවේ අවසාන තීන්දුව උනේ මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා උපයන හැමෝම යම් මට්ටමකට බදු ගෙවන එක සාධාරණයි කියලා. ඒක නිසා ධනවත් අය බදු දැලට එකතු කරගන්නවා වගේම નિયમિત බදු සීමාවේ ආදායම උපයන අපි හැමෝම බදු ගෙවීම් කරොත් තමයි ශ්‍රී ලංකාවේ මේ බදු ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.